Hi everyone. කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නා නේද? ඉතින් මාස 3ක් වගේ පොඩි කාලයක් ඇතුළතදී මගේ මේ පුංචි channel එකට subscribersලා 100ක් වුණා. ඉතින් මට like කරපු, comment කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. එහෙනම් අද බලමුද හංසි කිචන් එකෙන් රෑ කෑමට මොනවාද අද හදන්නේ කියලා. එහෙනම් ඔයාලත් එන්නකෝ හංසි කිචන් එක පැත්තේ රවුමක් යන්න. දැන් ඉතින් මම මේ කිරිකොස් ව්‍යංජනයක් හදන්න කිරිකොස් ටික කපන ගමන් තමයි ඉන්නේ. වත්ත පල්ලෙහා රම්පේ පඳුරට ගිහිල්ලා රම්පේ කොලේකුත් කඩා ගමුකෝ. මැටි වලඳේ අඩියටම කොස් හැට ටික දාගන්නවා. ඊට පස්සේ කපාගත්ත කොස් ටිකක් දාගන්නවා ඊට උඩින්. අමු මිරිස්, සුදු ලූණු, රම්පේ, කරපිංචා, ලූණු මේ දේවලුත් දාගන්නවා. ඊට පස්සේ මේ විදියට පහේ වර්ග ටිකක් දාගන්නවා. දැන් ඉතින් කිරිකොස් එක දිය කිරෙන් ලිපේ තියාගන්න තමයි හදන්නේ. කිරිකොස් එක හැදෙනකන් දැන් මම මේ හදන්නේ කරවල බැදුමක් හදාගන්න. ඊට කලින් කරවල ටික හොඳින් හොද ගන්නවා. ඊට පස්සේ මැටි වළඳක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ ලූණු ටික දාලා ටික වෙලාවක් බැද ගන්නවා. මේ වෙද්දි දිය කිරෙන් ලිපේ තියාගත්තු කිරිකොස් එකත් හොඳට තැම්බිලා තමයි තියෙන්නේ. කලින් තෙලේ බැදලා තියාගත්තු කරවල ටිකත් දැන් ඉතින් එකතු කරගත්තා. දැන් ඉතින් කරවල බැදුමත් හදලා ඉවරයි. දැන් ඉතින් කිරිකොස් එකට මිටි කිරි ටික දාන ගමන් තමයි ඉන්නේ. හොඳට මිටි කිරි ටිකක් යහමින් දාගත්තාම කිරිකොස් එක ගොඩක් රහයි. කිරිකොස් එකට අවශ්‍ය තෙල් පරාදුව හදාගන්න තමයි දැන් මම මේ හදන්නේ. මැටි වළඳක් අරගෙන ඒකට තෙල් දාලා තෙල් ටික රත් වුණාම අබෑටයි වියලි මිරිස් කරල් දැන් ඉතින් මම මේ බත් බෙදා ගන්න ගමන් තමයි ඉන්නේ. අද ඉතින් රෑ කෑම එක හංසි කිචන් එකෙන් ඔහොම තමයි හදාගත්තේ. ආපහු ලස්සන vlog එකක් අරගෙන මගේ යාළුවෝ හැමෝම බලන්න එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි.